යාළුවනේ කොහොමද ඔයාලට? අද මම ඔයාලට කියන්නේ මගේ හවස්වරු ගෙවන විදිය. මගේ දඟමල්ල ඕනා මම හවස් අද සෙමන් තෙල් දාලා කඩල පරිප්පු ඉව්වා. අද කලබල දවසක්. ඇත්තටම මම මේ උයන විදිය මේ වෙන වෙනම පිළිවෙලට දාලා නැහැ. අතරින් පතර තමයි දැම්මේ. මුලින්ම මම පරිප්පු මේ කඩල පරිප්පුව තම්බල වතුරින් ඊට පස්සේ දී කිරි වලට මිරිසන ඒ දේවල් ටික දාලා ඉඳලා මේ මිටි කිරි දාලා temperado කරා. සෙමන් එකත් මුලින්ම ලුණු මිරිස් ඒ දේවල් ටික මේ බෙදලා තෙලට දාලා ඊට පස්සේ සෙමන් ටික දාලා කිරි ටික දැම්මා. පොඩ්ඩක් මම ඉස්මතියල එක හදාගත්තේ මොකද මේ බව්වට ඉස්ම තියෙන්න ඕන හන්දා. ඒ අතරතුරේ මම ගිහින් බැලුවා පොඩි දෙන්න මොකද කරන්න කියලා. ඒ දෙන්න පහන තියෙනවා. ඒකට ලයිටරේ දුන්නාම පත්තු කරගන්න පුළුවන්. ඒ දෙන්නේ ඒ කරලාද කරා. ඊට පස්සේ ඊළඟට කවලා ඉදි කිරෙව්වේ. ඇත්තටම කියනවා නම් යාළුවනේ මේ පොල් හරි අඩුයි මේ පැත්තේ කඩවල් වලත්. මම මේ දවස්වල පොල් කිරි කන්නේ කිරි පැත්තට ආසත් නැහැ. අනේ යාළුවනේ එකයි තියෙන කිරි හතරක් තියෙනවා මේ වැටෙන්නේ. ඒවා ප්‍රාර්ථනා කරන්නකෝ ඒ කික්මට වැටෙන්න කියලා. විශේෂයෙන්ම යාළුවනේ මම සෙමන් වගේ දෙයක් උයනකොට නීති මුකුණු වෙන්න මේ කතර මුරුංග වගේ කොළ දානවා රෝෂින හන්දා මම ගොඩක් ගේන්නේ නෑ ගෙදරට. ඔයාලත් එහෙම දානවද? තව දානව නම් මොනවද දාන්නේ කියන මට කමෙන්ට් එකකින් දාන්න. ඉතින් යාළුවනේ මේ හොඳටම හවස වෙහි ඉන්ද්‍රිය ගොඩක් මේ හවස ගොඩක්ම හවස් වෙලක් නැහැ. වෙහි ඉන්ද්‍රිය හොඳටම වැස්සා. මගේ බව්වටත් දැන් කන්න ඕන වෙලාව ලං වෙලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මම මෙයාලාට කැව්වා ඒ අතරතුර සෙමන් ඇදුණාට මේ කටට බිත්තර නැතුව බෑ. ඒ ගාන බිත්තර දෙකකුත් මේ හදලා ඉල්ලුවා. දුව නම් බත් කාලත් හිටියේ. උනාට ඒ වෙලාවේ එයාත් බිත්තරයක් බෙදලා ගත්තා. එයාටත් දුන්නා. එයා බිත්තරේ විතරක් නිකම්ම තමයි කෑවේ. මේ පුතාට මම බත් කෑවුවා. මෙතන යාළුවනේ මේ බිත්තරේ තිබුණ කුකුළු පියාටුවක්. ඉතින් මගෙන් අහනවා කුකුළු පියාටුවක් මොකද බිත්තරේ යාට හරි පුදුමයක් එක්කලා නෑ. ඊට කලින් ඒක ප්‍රශ්න කර කර අහන්න ගත්තා මගෙන් දුව. ඔයාලගේ ළමයිත් එහෙමද ප්‍රශ්න කරනවද? පුතා ටිකක් සෙමන් කන්න අඩුයි. ඒ නිසාම හංගලා තමයි යාට මේ ඉස්ම දෙන්නේ. පොඩ්ඩක් ඉස්ම දෙන්න. මම කනවටු නිසා මම යාට කෑලි තමයි දාන්නේ. කඩල පරිප්පු තමයි මේ කඩල පරිප්පු ජීවිතේ ප්‍රථම වතාවට යා මේ කෑවේ. එකත් එපා කී තමයි කෑවේ. ආසනේ අර ටිකක් ලොකු නිසාද කොහෙද අර පොඩි කවම පරිප්පුවකට තමයි ආසොයි බත් කාලේ ටිකක් සෙල්ලම් කරන්න ඇරියා. මේ ඇඟ හොදන්න. ඒ අතරතුරේ මම ආලු පාන් හදන්න පිටි අඟල තිබ්බට ඔය එක මම ඒක මේ ෂෝට් වීඩියෝ එකක් දැම්ම මම පස්සේ වෙලාවක මම ඔයාලට අවශ්‍ය රෝග ප්‍රමාණය එක්ක වීඩියෝ එකක් දාන්නම්. ඉතින් යාළුවනේ එහෙමයි මගේ අද හවස ගෙවුනේ. මෙයාලා සෝදලා ඊට පස්සේ නිදි කෙරෙව්වා. ඉතින් එහෙනම් මම අදට නවතින්නම්. රෙදි සිරිය ගොඩක් ස්තුතියි. ආයෙත් දවසක ඔයාලට මම වීඩියෝ එකකින් එන්නම්. එහෙනම් ඉතින් මුස්සන්නේ පරිස්සමින් ඉන්න. හැමෝම හොඳින් සතුටින් ඉන්න කියලා හිතනවා.